අහසේ සැගවුණු ඔරලෝසු ගම්මානයක් තියෙනවා කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවා. එහෙනම් ඉන්න මාත් එක්ක ඒ ගම්මානෙට යන්න. ආයුබෝවන් යාළුවනේ, නෝරිකේ ඩයිරියට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ වලාකුළු අස්සේ සැකවුණු අමුතු ගම්මානයක් ගැනයි. යාළුවනේ, ඔයාලා කවදා හරි හිතුවද අපේ ජීවිතේ පාට වෙලා තියෙන්නේ කාලය ගෙවන නිසා කියලා? අද නෝරිස් ඩයිරි එකෙන් මම ඔයාලව එක්කන් යන්නේ වලාකුළු අතර තියෙන ඔරලෝසු ගම්මානයට. අහස දෙස බලන බොහෝ දෙනෙක් දකින්නේ සුදු පාට වලාකුළු විතරයි. ඒත් ඒ වලාකුළු වලටත් එහැයින් හරිම අපූර්ව ගම්මානයක් තියෙනවා. ඒක තමයි ටික්ටොක් ගම්මානය. මේ ගෙවල් හැදිලා තියෙන්නේ දැවැන්ත රන් පැහැති ඔරලෝසු රෝද උඩ. කෝපි කියන්නේ අවුරුදු 10ක විතර පිරිමි ළමයෙක්. එයා ඇඳලා ඉන්නේ නිල් පාට ලොකු කබායක්. ඒ කබායේ සාක්කු පිරලා තියෙන්නේ පුංචි ස්ක්‍රූප්නියන් තෙල් කුප්පි සහ දිලිසෙන යතුරු වලින්. එයාගේ පිටේ තියෙනවා පුංචි යාන්ත්‍රික ව්‍යාපත් දෙකක්. පුංචි කෝපිගේ රාජකාරිය තමයි නතර වුණු කාලය ආයෙත් කරකවන එක. එක දවසක් උදේ කෝපි අවදි වෙද්දී මුළු ගම්මානයම අමුතුයි. සාමාන්‍යයෙන් රතු පාටට තියෙන ඇපල් ගස් අලු පාට වෙලා, ගලාගෙන යන දියැලි නතර වෙලා වගේ පේනවා. අයියෝ, කාගේ හරි හදවතක ඔරලෝසුවක් නතර වෙලා. කෝපි එයාගේ පියාපත් විහිදුවලා ගම්මානයේ පුරා පියාඹන්න ගත්තා. එයා දැක්කා පරණ බංකුවක් උඩ ඉඳගෙන ඉන්න සීයා කෙනෙක්ව. ඒ සීයා හරිම දුකින් ඉන්නේ. කෝපි හෙමින් සීයා ළඟට කිට්ටු වුණා. පුංචි කෝපි සීයා ළඟට ගිහිල්ලා එයාගේ රත්තරන් පාට මැජික් යතුර සීයාගේ හදවත තියෙන පැත්තට තියලා හෙමින් කරකෙව්වා. ඉස්සෙනින් සීයාගේ මුහුණට ලස්සන හිනාවක් ආවා. ඒත් එකම මුළු පරිසරයම ආයෙත් පාට වෙන්න ගත්තා. නතර වුණු දියැලි ගලන්න ගත්තා. කාලය ආයෙත් ගලාගෙන යන්න පටන් ගත්තා. සමහර වෙලාවට අපේ ජීවිතත් අලු පාට වෙන්නේ අපි එකම තැනක නතර වුණු වෙලාවට. ඉතින් කෝපි වගේ කෙනෙක් ඇවිත් අපේ හිතේ යතුරු කරකවනවා නම් අපි බලාගෙන ඉන්නවා. ඉතින් මේ කෝපිගේ පුංචි ලෝකය ඔයාලගේ හිතට සංසුම් බවක් ගෙනවා නම් නෝරිස් ඩයරි සබ්ස්ක්‍රයිබ් කරලා අපි මේ දිනපොතට එකතු වෙන්න. අද කතාව ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. අමතක කරන්න එපා.